හායි මම මහලන්. ඉතින් අද අපි විශේෂ ඇප් එකක් ගැන කතා කරන්න යනවා. මේ ඇප් එකේ නම තමයි Expense6. Expense6 කියන්නේ අපේ මුදල් පාලනය කරන්න. නැත්නම් අපේ ආදායම් වියදම් හොඳින් පාලනය කරගන්න හදපු සුපිරි ඇප් එකක්. මේක ශ්‍රී ලංකන් ටීම් එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි බලමු මේක මුලින්ම ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක Apple App Store එකේ ඒ වගේම Google Play Store එකේ දෙකේම තියෙනවා. ඉතින් අපි App Store එකට ගිහිල්ලා ටයිප් කරමු Expense6 කියලා. ඒකටම ටයිප් කරාම අපිට පෙන්නනවා මේ ඇප් එක. ඉතින් මේ ඇප් එකට ගොඩක් හොඳ රේටිං තියෙනවා. chart එකේ number 3 තියෙන්නේ finance වලින්. ඒ වගේම තමයි මේ ඇප් එකේ ගොඩක් හොඳ features තියෙනවා. ඒ මුල්ම feature එක තමයි මේ work zone කියන feature එක. අපි ටිකකින් එක කතා කරමු. මේකට අපිට budgets දාන්න පුළුවන්, අපිට expenses අපේ වියදම් ලේසියෙන් දාගන්න පුළුවන්. තවත් සුපිරි feature එකක් තියෙනවා. ඒ තමයි මේ shared expenses. නැත්තම් අපිට වියදම් වලින් කොටසක් අපිට තවත් කෙනෙක් එක්ක පොදුවේ share කරගන්න පුළුවන්. තවත් හොඳ feature එකක් තියෙනවා invoicing. ඇප් එක තුලින්ම අපිට invoices යවන්න පුළුවන් අපේ clients ලට. ඉතින් ඒ වගේම reminders වගේ තවත් features ගොඩක් මේ ඇප් එකේ තියෙනවා. අපි යන් මේ ඇප් එකට. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරපු ගමන් මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. ඒකේ මුලින්ම ඇවිල්ලා තියෙනවා ඔයාගේ නමින් හැදෙන මේ work zone එකක්. ඉතින් work zone කියන්නේ මොනවද? work zone කියන්නේ අපේ ආදායම් වියදම් අපි වෙනමම පාලනය කරගන්න හදාගන්න පොඩි folders වගේ. අපි කියමුකෝ ඔයාට බිස්නස් එකක් තියෙනවා. පෞද්ගලික වියදම් තියෙනවා. ඔයාගේ wife හරි husband හරි යාලත් එක්ක තියෙන වෙනමම share කරන වියදම් තියෙනවා. ඒ වියදම් හැම එකකටම වෙනමම group එකක් හදාගන්න පුළුවන්. ඉතින් අපි අලුත් work zone එකක් add කරමු business එකකට. ඒකට කරන්න තියෙන්නේ add work zone කියන button එක click කරන්න. එතකොට මේ work zone types නැත්නම් මේ work zone ಜಾති අපිට 12ක් මෙතන පෙන්නනවා. ඉතින් අපිට business operation වලට team collaboration, project management, vehicle expenses, investment property, travel, trip එකක් යන එකක් වගේ දෙයක් කරන්න, education, ඒ වගේ හැම දෙයකටම වෙනම work zone අපිට හදාගන්න පුළුවන්. ඉතින් අපි business operation work zone එකක් හදමු. ඉතින් උදාහරණයකට මේ AC servicing business එකක් තියෙනවා. ඉතින් අපි ඒකට දාමු AC business කියලා. එතකොට කරන්සි එක LKR. අපිට මේ work zone එකට කලර් එකක් දෙන්න පුළුවන්. මේකට අපිට ලේසියෙන් අඳුර ගන්න අපි කොළ පාටක් දෙමු work zone එකට. ඒ කරලා create කරාන් පස්සේ ඔන්න අලුත් work zone එක හැදිලා දැන් අපි මේ work zone එකේ opening balance එක දෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ business එකට තියෙන opening balance එක. දැන් ඒ වෙලාවේ මතක නැත්නම් අපිට skip කරන්න පුළුවන්. හැබැයි අපි දෙමු අපි ගාව 56000ක් මේකේ opening balance එක හැටියට තියෙනවා. ඒක අපි add කරමු. දැන් අපේ අලුත් work zone එක හැදිලා ඉවරයි. දැන් අපි ආයේ home screen එකට ගියොත් එහෙම මේ අලුතින් හදපු work zone එක පෙන්නනවා. මේකේ පිළිවෙල අපිට හදා ගන්න ඕන නම් අපිට මේක ඔබලා මේක ඕන විදිහට අපිට arrange කරගන්න පුළුවන්. දැන් අපි තවත් work zone එකක් හදාගමු. මේ family and shared living කියන work zone එක. අපි මේක දාමු home expenses කියලා. මේකටත් අපිට කලර් එකක් select කරන්න පුළුවන්. අපි නිල් පාට select කරමු. ඊළඟට මේක create කරාන් පස්සේ මේකටත් අපිට opening balance එකක් දෙන්න පුළුවන්. නමුත් අපි ඒක පස්සේ දෙමු. ඒක skip කරාන් පස්සේ දැන් මේ home expenses work zone එකත් හැදිලා තියෙනවා. මේකට අපිට ඕනම කෙනෙක් add කරන්න පුළුවන්. ඒක කරන විදිහ අපි පස්සේ බලමු. ඒ විදිහට අපිට පුළුවන් උදාහරණයකට තවත් work zones හදාගන්න. අපි කියමුකෝ construction project එකක් නැත්නම් renovation project එකක් යනවා කියලා. ඉතින් construction work zone එකක් හදන්න පුළුවන්. ඒ කරලා අපි කියමුකෝ අපේ renovation project කියලා අපි work zone එකක් හදනවා. ඒකෙත් currency එක LKRමයි. ඒක අඳුරගන්න අපි beige පාට එකක් හදාගමු. දැන් මේකට අපි කියමුකෝ අපි loan එකක් ගත්තා කියලා. අපි 1 million loan එකක් ගත්තා මේ project එක කරන්න. මේක අපිට add කරන්න පුළුවන්. දැන් අපිට opening balance එක හැටියට 1 million තියෙනවා. මේ renovation project එකට අදාළ ඔක්කොම වියදම් ටික category වලට දාලා මේ work zone එක ඇතුළට දාන්න පුළුවන්.
අපි හදාගත්ත වර්ක් සෝන්ස් ටික දැන් පිළිවෙලකට තියෙනවා. අපි වර්ක් සෝන් එක ඇතුළකට යනවා. දැන් මේ වර්ක් සෝන් එක ඇතුළට ගියාන් පස්සේ අපි උඩ දකිනවා ස්වයිප් කරන්න පුළුවන් accounts තියෙනවා. accounts කියන්නේ අපි සාමාන්‍ය ජීවිතේ වගේ අපේ මුදල් තියෙන්නේ bank accounts වල නැත්නම් credit cards. ඒ වගේ අපිට account මුදල් sources තියෙනවා. අපේ මුදල් එන තැන් තියෙනවා. ඒ විදිහට අපිට accounts හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට මේ accounts button එක click කරලා අපිට පුළුවන් අලුතෙන් account එකක් create කරන්න. ඉතින් අපි කියමුකෝ අපිට commercial bank එකේ account එකක් තියෙනවා. එතකොට අපි ඒකට commercial bank කියලා type කරලා අපිට පුළුවන් ඕනනම් ඒකට icon එකක් දාන්න. ඊට පස්සේ save account කියලා අපි දානවා. දැන් මේ account එකට ගියන් පස්සේ දැන් සල්ලි නැහැ. නමුත් අපිට මේකට සල්ලි දාගන්න පුළුවන්. අපිට මේ plus button එක දාලා අපි opening balance කියලා මේකට සල්ලි දාමු. ඉතින් opening balance එකේ જાති තියෙනවා. opening balance එක ඍණ වෙන්නත් පුළුවන්, ධන වෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී අපිට ධන ගාණක් තියෙන්නේ. ඉතින් opening balance income කියලා දාලා enter income දාලා ඊට පස්සේ අපි දානවා මේකේ opening balance එක. අපි කියමුකෝ මේකේ opening balance එක තියෙනවා 26800ක්. ඒක අපිට bank statement එක බලලා දාගන්න පුළුවන්. එතකොට මේකේ opening balance එකක් හැදෙනවා. එතකොට අපි වියදම් කරද්දී මේ account වලින් එකකින් තමයි අපි වියදම කරන්නේ. අපි සාමාන්‍ය ජීවිතේත් එහෙමයි කරන්නේ. දැන් අපි සල්ලි අතට ගන්නවා නම් අපිට තියෙනවා cash in hand account එක. එතකොට cash in hand account එකට අපිට සල්ලි ටික අරගෙන ඒකෙන් වියදම් කරන්නත් පුළුවන්. නමුත් අපි කාඩ් එකෙන්ම වියදම් කරනවා නම් ඒ account එකෙන්ම අපිට ඒ ගාණ අඩු කරන්න හෝ ඒ ගාණ එකතු කරන්න පුළුවන්. දැන් අපි බලමු වියදමක් අපි කොහොමද මේකට ඇඩ් කරන්න කියලා. ඉතින් අපි work zone එකක් ඇතුලේ ඉද්දී මේ add කියන බටන් එක එබුවොත් අපිට පුළුවන් මේ වියදම ඇඩ් කරන්න. අපි කියමුකෝ අපේ යාළුවෙක් එක්ක අපි ලන්ච් එකට ගියා කියලා අපි ලන්ච් කියලා ටයිප් කරාම ඊළඟට අපිට පුළුවන් මේකට අදාළ කැටගරි එක සිලෙක්ට් කරන්න. අපි මේකට සර්ච් කරලා බලමු restaurants and cafe කියන කැටගරි එකට අපි මේක දාමු. උඩින් සිලෙක්ට් කරන්න මේ source එක. මොන account එකෙන්ද අපි මේක ගෙවුවේ? අපේ අතේ තියෙන මුදල් වලින්ද? අපේ නැත්නම් කාඩ් එකකින්ද ගෙවුවේ? ඉතින් ඒක අපි ක්ලික් කරාන් පස්සේ මේ work zone එක ඇතුලේ තියෙන accounts ටික අපිට පෙන්නනවා සහ ඒකේ balance එක පෙන්නනවා. අපි කියමුකෝ අපි අලුතෙන් create කරපු මේ commercial bank card එකෙන් තමයි ගෙවුවේ. ඒක අපි okay කරපුව ගමන් ඒකේ balance එක පෙන්නනවා. අපි ඊට පස්සේ add කරමු මේකට කොච්චර ගාණක් ගියාද කියලා 3600ක් ගියා. ඊළඟට add expense ගියහම පස්සේ අපිට පුළුවන් මෙතන note එකක් දාන්න. උදාහරණයකට අපි අමල් day out කියලා ඔන්න පොඩි note එකක් දාගමු. ඒ වගේම පුළුවන් අපිට මේ receipt එකේ photo එකක් දාන්න. ඒක කරාම අපිට ඒක capture කරලා ඒක මේකට add කරන්න පුළුවන්. ඉතින් අපිට crop කරලා ඒක ගන්නට මේ receipt එක දාගන්න පුළුවන්. ඊළඟට add expense දාපු ගමන් මේ expense එක update වෙනවා. receipt එකත් එක්කම. දැන් ආයෙ අපි මේ වගේම expense එකක් දැම්මොත් අපි උදාහරණයකට lunch කියලා type කරාම දැන් අර restaurant and cafe කියන එක automatically select වෙලාමයි එන්නේ. එතකොට අපි ඒක click කරපු ගමන් අර category selection එකට අපිට ආයෙ යන්න ඕනේ නැහැ. අපි දැන් ආයේ home එකට ගියොත් එහෙම අපි යන් අපේ business account එකට. මේ AC business account එකේ දැන් අපේ balance එකක් තියෙනවා. දැන් මේ business එකේ ඉඳන් අපි personal එකට සල්ලි අපි යවන්න ඕනේ. එතකොට අපිට පුළුවන් transfer feature එක පාවිච්චි කරන්න. මේ transfer කියන button එක ඔබලා automatically අපේ main account එක select වෙනවා. එතකොට අපිට මෙතනින් select කරන්න පුළුවන් අපේ personal account එක. ඊට පස්සේ ඒකේ default account එක තමයි select වෙන්නේ. නමුත් අපි කියමුකෝ අපි bank එකකට මේක දාන්න කියලා. අපේ commercial bank එකට අපි දාමු. එතකොට amount එක අපි කියමුකෝ මෙතනින් අපි 25000ක් transfer කරනවා. දැන් අපි transfer කරාම මෙතනින් අඩු වෙලා අපිට පෙන්නනවා අපේ personal එකේ අපි commercial එකට ගියොත් එහෙම ඒ commercial එකේ update වෙලා තියෙන ඒ අලුත් ආපු ගාන. දැන් fund transfer එකක් හැටියට අපිට අවිල්ලා තියෙනවා මේ 25000ක ප්‍රමාණයක්. ගොඩක් වෙලාවට වෙන දෙයක් තමයි අපේ අතේ ඇත්තටම තියෙන ගානයි app එකේ record වෙලා තියෙන ගානයි අතර වෙනසක් එනවා. ඉතින් අපි උදාහරණයකට මේ AC business එක ඇතුළට ගියහම පස්සේ අපිට 30500ක් පෙන්නනවා.
හැබැයි ඇත්තටම තියෙන්නේ 29450යි. දැන් මොනවද කරන්න පුළුවන්? අපිට මෝ ගිහිල්ලා adjust balance කියන එක ක්ලික් කරන්න පුළුවන්. එතකොට අපි දාමු ඇත්තටම අපේ තියෙන්නේ 29450යි. දැන් අපි proceed. එතකොට මේ balance එක adjust වෙනවා. ඒ වගේම තමයි අපිට balance correction එකක් කියලා ගාණක් අපිට වැටෙනවා. ඉතින් 1500ක balance correction එකක් වැටලා තියෙනවා. කලින් කිව්වා වගේ මේ ඇප් එකේ තියෙන විශේෂම ෆීචර් එකක් තමයි අපිට මේ work zone share කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ wife එක, යාළුවෙක් එක්ක, partner එක්ක මේ work zone එකක් share කරන්න පුළුවන්. දැන් උදාහරණයකට අපි මේ home expenses එකට යමු. මේකේ අපිට පුළුවන් මෝ ගිහිල්ලා team access වලට යන්න. ඒ team access වලට ගියහම පස්සේ අපිට පුළුවන් ඔයාගේ wife හරි යාළුවාගේ හරි QR code එක ස්කෑන් කරලා එයාව මේකට ඇඩ් කරන්න. ඒක එක ක්‍රමයක්. නැත්තම් මේ හැම කෙනෙක්ටම Expense6 user ID එකක් තියෙනවා. ඉතින් දෙන්නම Expense6 install කරගත්තාන් පස්සේ අපිට home එකේ මේ උඩම තියෙන බටන් එක ක්ලික් කරාම මෙතන QR code එකක් තියෙනවා. share button එකේ බොහොත් මේ QR code එක මෙතන පෙන්නනවා. එක්කෝ මේ code එක share කරන්න පුළුවන් නැත්තම් ළඟ ඉන්නවා නම් මේ QR code එක අතරින් ස්කෑන් කරොත් එහෙම automatically අනිත් එක්කෙනාව ඒ work zone එකට add වෙනවා. දැන් ඒ විදිහට ඒ work zone එකට add කරාන් පස්සේ එයාලට පුළුවන් මේක ඇතුළට ඒ වියදම් ටික දාන්න. ඒ වියදම් ටික දැම්මන් පස්සේ දෙන්නටම පේනවා කොච්චර වියදම් කරාද, කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද. එතකොට බිල් ටිකත් එක්ක මේකට දැම්මන් පස්සේ ආදායම් වියදම් හා සම්බන්ධ කිසිම ආරවුලක් ඇති වෙන්නේ නැහැ. අපි කලින් හදාගත්ත home expenses work zone එකට මම cash ටිකක් දැම්මා. දැන් අපිට පුළුවන් මේකට budget එකක් දාන්න. දැන් විශේෂයෙන්ම shared work zone එකක budget එකක් තියෙනවා නම් දෙන්නටම පේනවා කොච්චරක් ඉතුරු වෙලා තියෙනවද කියලා. අපි more button එක ඔබලා budgets වලට ගියහම පස්සේ අපිට set new budget කියලා දාන්න පුළුවන්. දැන් අපිට account එක select කරන්න පුළුවන්. මේකදී එක account එකයි තියෙන්නේ. අපි total budget එක දාමු 85000ක්. ඊළඟට මේක start date එක අද ඉඳන් අපි දානවා ඊළඟ මාසෙ වෙනකන් budget එක. ඊළඟට save budget එබුවහම පස්සේ අපිට පෙන්නවා දැන් 85000ක් budget වෙලා තියෙනවා. අපි මෙච්චර කල් 25690ක් වියදම් කරලා තිනවා. remaining ප්‍රමාණයත් අපිට පෙන්වනවා. මේකම මේ work zone එකේ screen එකෙත් පෙන්වනවා. Expense6 එකේ තව අපූර්ව feature එකක් තියෙනවා. ඒ තමයි reminders. දැන් අපිට මාසයකට සැරයක් ගෙවන්න තියෙන බිල් තියෙනවා. නැත්නම් අවුරුද්දකට සැරයක්. ඉතින් ඒ වගේ බිල් ගෙවන්න අපිට රිමයින්ඩර් එකක් දාගන්න පුළුවන්. ඒක කරන්න අපි more බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ අපිට යන්න පුළුවන් my reminders වලට. දැන් මම දැනටමත් electricity bill එකට reminder එකක් දාලා තිනවා. අපි set new reminder ඔබලා අලුත් reminder එකක් දාමු. මේක අපි දාමු internet bill එක. දැන් අපිට පුළුවන් අපේ රිමයින්ඩර් එක එන දවස දාන්න. අපි කියමු 30 වෙනිදා කියලා. ඊට පස්සේ වෙලාවක් දාන්න පුළුවන්. ඊළඟට අපි දාන්න ඕනේ මේක රිපීට් වෙන ෆ්‍රීකවන්සි එක. ඒ කියන්නේ මේක දවස්පතා ඩේලිද, වීක්ලිද, මන්ත්ලිද, ඇනුවල් කියන්නේ අවුරුද්දකට සැරයක්ද. ඉතින් මේ වගේ බිල්ස් එන්නේ මන්ත්ලි, මාසයකට සැරයක් අපි මන්ත්ලි සිලෙක්ට් කරමු. has a specific count කියන්නේ කීසරයක් මේක රිපීට් වෙන්න ඕනේද කියලා. ඉතින් අපි ඒක ටික් නොකරමු. ඊළඟට account එකයි මේකේ කැටගරි එක අපි දාමු ඉන්ටර්නෙට් කියලා. ඊළඟට මේකේ amount එක අපිට මෙතන දාන්න පුළුවන්. දැන් ඉන්ටර්නෙට් බිල් එක නම් සාමාන්‍යයෙන් එකම ගාණක් තමයි එන්නේ හැම මාසෙකම. හැබැයි අපි වෙන જાතියක වෙනස් වෙන බිල් එකක් දානවා නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. රිමයින්ඩර් එක එන වෙලාවේදී අපිට මේ ගාණ වෙනස් කරන්න පුළුවන්. දැන් මේ රිමයින්ඩර්ස් දෙක අපේ රිමයින්ඩර්ස් ගොඩේ තියෙනවා. එතකොට මේ දවස වෙද්දී මේ රිමයින්ඩර් එක එද්දී අපිට හෝම් ස්ක්‍රීන් එකේ පෙන්නනවා මේ රිමයින්ඩර් එක. ඒක ටික් කරලා අපිට පුළුවන් ඒ ගාණ ඇක්සෙප්ට් කරලා එතකොට මේක එන්ට්‍රි එකක් විදියට එනවා. පොඩි බිස්නස් එකක් තියෙන ඕනම කෙනෙක්ට තියෙන අපූර්වම ෆීචර් එකක් තමයි මේ ඉන්වොයිසින් කියන ෆීචර් එක. ඉතින් අපි අපේ AC බිස්නස් එකට නැවත යමු. මෙතනින් අපිට පුළුවන් අපේ ක්ලයන්ට්ස්ලට ඉන්වොයිස් එකක් මේ ඇප් එක ඇතුළෙම ක්‍රියේට් කරන්න.
ඒකට අපි මේ ඉන්වොයිස් බටන් එක ක්ලික් කරා. ඊට පස්සේ ප්ලස් බටන් එක යපුවා. දැන් ඔල්රෙඩි මම කම්පැනි එක සෙටප් කරලා තියෙන්නේ. ඒකේ නම Be Cool AC කියලා. ඉතින් මේකේ විස්තර ටික අපිට ඕන වෙලාවක එඩිට් කරන්න පුළුවන්. අපේ ඒ විස්තර අපිට ඕන විදිහට දාගන්න පුළුවන්. ලෝගෝ එකක් අපිට දාගන්න පුළුවන්. ඒ විදිහට මේ ඩීටේල්ස් ටික ඇඩ් කරලා ඉවරලා අපි දැන් කස්ටමර් කෙනෙක් අපි ඇඩ් කරන්න ඕනේ. ඉතින් අපිට මේ කලින් වගේම අපිට කස්ටමර්ස්ලා සේව් කරලා තියාගන්න පුළුවන්. නැත්නම් අලුතෙන් කස්ටමර් කෙනෙක්ව හදන්න පුළුවන්. ඉතින් අපි ඉන්න කස්ටමර් කෙනෙක්ව අපි තෝරගමු. ඉතින් අපි සුජීවව සිලෙක්ට් කරා. ඊළඟට අපිට ෆුටර් එකක් දාන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ෆුටර් එකේ අපි thank you note එකක් එක්ක සමහරවිට අපේ account details වගේ දේවල් අපිට දාන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් items add කරන්න. දැන් service industry කියන හින්දා items කිහිපයක් තමයි මේ business එකට තියෙන්නේ. ඉතින් මම කිහිපයක් set කරලා තියෙනවා. නමුත් අලුතෙන් items අපිට ඕන විදිහට create කරන්න පුළුවන්. ඉතින් අපි general service එක click කරමු. quantity එක එකයි. අපි 5200ක් ගන්නවා service එකට. ඊට පස්සේ අපිට discount එකක් දාන්න පුළුවන්. ඕනනම් ඉතින් අපි 100%ක discount එකක් දාමු. අපි ඒක ඇඩ් කරාන් පස්සේ අපේ ඩිස්කවුන්ට් එකත් එක්ක 4940ක් ඇවිල්ලා තියෙනවා. අපිට ඒ වගේම තවත් ඕන තරම් මේකට අයිටම්ස් දාන්න පුළුවන්. අපි ගෑස් ෆිල් එකක් දැම්ම කියමුකෝ. අපිට 6000ක් එකට ගියා. අපි ගෑස් ෆිල් එකයි 6000ක් ගියා එකට. දැන් අපේ ටෝටල් බිල් එක පෙන්නනවා 10940ක් හැටියට. මේකටත් අපිට ඩිස්කවුන්ට් එකක් සහ අපිට ටැක්ස් අඩු වෙන්න දානවා නම් ඒවා අපිට මෙතන ඇඩ් කරන්න පුළුවන්. දැන් සේව් කරොත් එහෙම මේ ඉන්වොයිස් එක. එතකොට අලුතෙන් අපිට ඉන්වොයිස් එකක් ජෙනරේට් වෙනවා. ඒක PDF එකක්. ඉතින් දැන් මේ ඉන්වොයිස් එක අපිට පුළුවන් අපේ ක්ලයන්ට් එක්ක කස්ටමර් එක්ක ෂෙයා කරන්න. ඒක අපිට WhatsApp වලින් හරි email එකකින් හරි අපිට ෂෙයා කරන්න පුළුවන්. මේකේ කරන්න පුළුවන් තව විශේෂ දෙයක් තමයි අපිට මේ ඉන්වොයිස් එකට පේමන්ට් එකක් එද්දී මේ පේමන්ට් එක ඇඩ් කරන්න. ඇඩ් පේමන්ට් කියලා ගියහම පස්සේ අපිට මේකේ කැටගරි එකක් දාලා මේක එන්නේ මොන account එකටද කියලා දාන්න පුළුවන්. අපි කියමුකෝ මේ කෙනා අපිට total payment එක කරේ නැහැ. අපිට 5000ක් විතරයි දාම දුන්නේ. ඉතින් advance එකක් විදිහට 5000ක් දුන්නා. මේ 5000 ඇඩ් කරමු. ඊට පස්සේ payment method එක cash හැටියට දාමු. save payment. දැන් මේක කරාම පේනවාද මේ උඩ අප්ඩේට් වෙලා collected 5000 due 5940. හරිද? එතකොට අපිට 10940ක් total bill එකෙන් 5000ක් ගෙවලා තිනවා. ඊටු ප්‍රමාණය අපිට මෙතනින් පෙන්නනවා. දැන් මේ ගෙවීමට expense 6 එකෙන් receipt එකක් generate වෙනවා. ඉතින් අපිට ඒක බලා ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. මේ screen එකේ ඉද්දි payment collections වලට ගියාම අපි අර කරපු 5000 පෙන්නනවා. ඒක click කරාන් පස්සේ මේ generate වෙලා තියෙන receipt එක අපිට පෙන්නනවා. ඒක අපිට පුළුවන් share කරන්න අර කලින් වගේම WhatsApp හරි email වලින්. මේක invoices වගේම අපිට quotations හදන්නත් පුළුවන්. ඉතින් ඒක ඒ ක්‍රමයටමයි හදන්නේ. ඒ quotation එක accept කරොත් ඒක invoice එකක් බවට පරිවර්තනය කරන්නත් අපිට පුළුවන්. මේ විදිහට අපිට හරි ලේසියෙන් invoices generate කරන්න පුළුවන්. දැන් මේ invoice එකක් අපි කියමුකෝ අපිට නිතරම client කෙනෙක්ට හැම මාසයකම අපි කරන invoice එකක් නම් අපිට පුළුවන් set as recurring කියලා දාගන්න. එතකොට අපිට පුළුවන් මේ කෙනාගේ හැම මාසෙකම අපි කරන මොන හරි service එකකට කියමුකෝ සුජීව monthly කියලා. එතකොට ඒක එන දවසත් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ repeat වෙන cycle එක අපි දෙනවා monthly කියලා. එතකොට repeat count එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ 3 සැරයක්ද මේක ඕනේ, කී සැරයක්ද ඕනේ කියලා. save recurring කියලා දැම්මම පස්සේ ලබන මාසේ අපි දාපු ඒ දවසේ නැවත අපිට invoice එකක් generate කරලා අපිට ඒක share කරන්න පුළුවන් ඒ කෙනත් එක්ක. expense 6 එකේ තව විශේෂ feature එකක් තියෙනවා. ඒ තමයි අපිට පුළුවන් ඕනම work zone එකක account එකක කියන්නේ වියදම් ටිකයි ආදායම් ටිකයි අපිට පුළුවන් accountant කෙනෙක් එක්ක share කරන්න. ඒ දේ කරන්න අපි මුලින්ම accountant කෙනෙක් add කරන්න ඕනේ. ඒ කරන්න අපි මේ side menu එකට ගිහිල්ලා accountants වලට ගිහිල්ලා add accountant click කරන්න ඕනේ. එතනදී අපි දෙන්න ඕනේ අපේ නම. ඒ කියන්නේ accountant මාව අඳුරන නම තමයි අපි දෙන්න ඕනේ. ඉතින් එයා දන්නේ මාව මාලන් කියලා. එතකොට
බිස්නස් නේම් එක ඕන නම් අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ accountant-ගේ email address එක අපි ඉල්ල ගන්නවා. ඒ කියන්නේ expense 6 එකට එයා register වෙලා තියෙන email address එක. ඒක අපි enter කරාන් පස්සේ accountant invitation එකක් යනවා. එතකොට එයා accept කරාන් පස්සේ අපේ accountant කෙනෙක් හැටියට add වෙනවා. ඊළඟට අපිට පුළුවන් උදාහරණයකට business works on එකේ තියෙන මේ accounts ටික අපි share කරනවා නම් මෝ ගිහිල්ලා share with accountant කියන පල්ලෙහැම තියෙන ඒ ටැබ් එක ක්ලික් කරනවා. දින පරාසය දෙන්න පුළුවන්. කවද ඉඳන් කවද වෙනකන්ද. එතකොට අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මොන account එකද. දැන් මේකේ තියෙන එක account එකයි. එතකොට accountant මෙතනින් සිලෙක්ට් කරා දීලා confirm කරාන් පස්සේ අපිට මේ accountant මේ records ටික ඔක්කොම share කරන්න පුළුවන්. ඒ විදිහට expense 6 කියන්නේ complete package එකක්. ඒ කියන්නේ අපේ expenses හැම එකක්ම තිතටම track කරන්න සහ manage කරන්න පුළුවන් app එකක්.